තාත්තේ මට බයික් එකක් ඕනේ. මටත් ඕන එක. තොටත් ඕනේ. දෙන්නට දෙකක් ඕනේද? තමල මු ඔක්කොම වෙලා තියෙන මාව කන්න. මට ටීවී එකක් ඕනේ රෑට යන නාටි ටික බලන්න. බොටත් ඕනේද? බොය වෙලා තියෙන මාව කන්න. මොනවද කියන්නේ? රෑට බත් තියන්නද? එපාද? නෑ කමල. මේ තේකක් අදාගෙන එන්නකෝ එමීට. දැන් තොට මොකටද බයික් එක? තොට බයික් එකක් තියෙනවනේ. ඇයි තොට එකෙන් යන්න බැයිද? හෙලෝ බබා. මේ ඕයි තමුසාය හුටුහුටේ මා බලන්න යනවා නම් මා බලන්න යන්න එපා. තමුසට වඩා හොඳ ඉලෙක්ට්‍රික් බයික් එකක් තියෙනවා අරුණ අයියට. බලනවා තමුස එද්දි මුළු ගමම දන්නවනේ ඕයි. මොන විලි ලැජ්ජ නැති වැඩක්ද මේක? ඒකේ යන්න බෑ. යාළුවෝ විහිළු කරනවා කුණු ලොරිය එනවා කියලා. තාත්තම දන්න ඔය එකෙද්දි. තොට මොකටද බයික් එක? තෝ බොඩිය ගානේ. හෙලෝ බබා දැන් නම් පයින් ගාටලා එපා වෙලා තියෙන්නේ අනේ. කැම්පස් යන්නවත් අලුත් ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්නකො. පයින් යන්න බැරිද? මදාම මොකෙද්ද වගේ පයින් යන්න එපා නේ. හැමදාම යන්න බෑ පයින් කැම්පස් එකට. පේන්නේ නැද්ද? එන්න කැවුටු වෙනවා. හෙලෝ බුද්ධදාස මහත්තයා. මේ බයික් එකක් එහෙම ගන්න තැනක් දන්නේ නැහැ නේද? ඔව් මේ බයික් එකක් ගන්න මේ පොඩි වැඩක් වගේ. හෙලෝ අංකල් කියන්න. ඈ හෙලෝ පසන් මහත්තයා. මේ අලුතෙන් ආව ඉලෙක්ට්‍රික් බයික් එකක් වගේ ගන්න තැනක් දන්නවද? BMI CH එකට යවන්න? දැන් මොකද ඔය කරන්නේ අපි? ඔය ඉන්න මොකෙක්ගෙන් හරි හොර බලමු ඉතින්. මං අහන්න දුව අහනවද? ඇයි ගහන්නේ? ආව වැඩේ කතා කරගන්නවා. අයියේ බයික් එකේම තියනවද දන්නේ නෑනේ. බයික් තමයි මේ හැමතැනම තියෙන්නේ. ඕන තීරුත් දෙන්න. නෑ මේ පොඩි වැඩ වගේකට බයික් දෙයක් ඕන වෙලා තියෙනවා. මල්ලි මොන වගේ වැඩවලටද බයික් එකක් එන්නේ? මල්ලි මොන වගේ වැඩවලටද බයික් එක පාවිච්චි කරන්නේ හිතන් ඉන්නේ? වාගේ වැඩවලට අනුව මම ඔයාලට බයික් එකක් සජෙස්ට් කරලා දෙන්න. මෙහිමයි අයි. ඔය කලින් එක නම් පොඩ්ඩක් සද්ද වැඩි. නැද්ද නිකන් හිමීට කරගන්න බාණ්ඩයක්. එහෙනම් මල්ලි ඔයාලට හරියනම් බයික් එක තමයි මේ ආඩි ඊපොක් එක. ඉතින් මේක ගැන කිව්වොත් මේක එක චාර්ජ් කළා කිලෝමීටර් 100ක් යන්න පුළුවන් කිසිම සද්දයක් නැහැ. මෙන්න මේ තියෙන ඩිසයින් එකත් එක්ක ඔයාලට අලුත්ම ප්‍රීමියම් ලුක් එකක් ගන්න පුළුවන්. ඔයා කිව්වා වගේ මල්ලි චීස් කෑල්ල වගේ මේක වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේ